හායි ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මං හිතුවා අද ඇක්වේරියම් එකේ පාර්ට් 2 vlog එක අරන් එන්න. බලන්නකෝ අර තුන් දෙනා නම් ඔන්න ඉස්සරහින්ම යනවා. අපිත් යමු පස්සෙන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් දෙන්නගේ දැඟලිල්ල ඉවරයක් නැහැ. බලන්නකෝ එක මොහොතක් තියාගන්න බැහැ එක විදිහකට. මෙතනදි මම ෆොටෝස් වගේක් ගත්තා. ඒ වගේම තමයි වීඩියෝ කළා. ඔය එතකොට ඉන්න විදිය තමයි. අපේ channel එක subscribe කරලා තියෙන, like, comment දාන, ඒ වගේම share කරන ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලන්නකෝ. ඔයගොල්ලන් මීට කලින් දැකලා නැති ගොඩක් දේවල් මේකෙන් බලා ගන්න පුළුවන් වෙයි. සන්ෂයින් ඇක්වේරියම් එකේ ලස්සන මාළු ගොඩාක් ඉන්න vlog එකක් දාලා තියෙනවා. ඒකත් බලන්නකෝ. මේ ඉන්නේ ගෙම්බෝ වර්ග. බලන්නකෝ මම නම් මීට කලින් මේගොල්ලන්ව දැකලා නැහැ. බලන්නකෝ කලර්ෆුල් ගෙම්බොත් ඉන්නවා. මෙයාලා කහ පාටයි. අර එහා පැත්තේ දම් පාට එක්කෙනෙකුත් ඉන්නවා. චූටි මැණික් කියාට බයි බයි කියලා ආය හම්බෙමුලු. බලන්නකෝ. අත අයින් කරන්න චූටි මැණික්. මෙයා නම් සුදු පාට එක්කෙනෙක් නේද? ඔයාලා මීට කලින් දැකලා තිබ්බද මේ වගේ කලර්ෆුල් ගෙම්බන්ව? මේ ඉන්නේ ඉඟුවාන විශේෂයා. මෙන්න බලන්නකෝ මේ දෙන්න. එයාලගේ ලන්ච් එක දැන්. මේගොල්ලොත් හොඳටම වැඩ. බඩගින්න ඉඳලාද කොහෙද මේ බලන්නකෝ කන ලස්සන. මේ ඉන්නේ ආඳා. අනේ චූටි මැණිකා සුදු මැණිකා එයාව අත ගන්නවා. ඒ දෙන්න සතුන්ට ගොඩාක් ආසයි. වව් මෙතන නම් දේ දුන්නක් වගේ මාරම ලස්සනයි. එන්නකෝ අපි දැන් යමු මුහුදු පතුලට.ピンク赤っぽいって感じちゃんと世話してあげる。
මේ දිහා බලාගෙන ඉන්නකොට පුදුම විදියට මනස රිලැක්ස් වෙන්නේ. ඔන්න ඉතින් ඇක්වේරියම් එක ඇතුලේ බලන්න තිබුණ හරිය ඉවරයි. ඊට පස්සේ අපි ආවා මෙන්න මේ සෙල්ලම් බඩ විකුණන්න තියෙන තැනට. මොකද මේ ඇතුලේ ඉන්න සත්තු හැමෝගෙම රූප ඒ කියන්නේ මේ විදිහට හදපු අය විකුණන්න තියෙනවා. බලන්නකෝ ඒ වගේ ලස්සන. මෙතනින් පොඩ්ඩක් වුණන් අරන් එන්න ටිකක් අමාරුයි. අම්මා මේවා කිව්වේ ඇක්වේරියම් එක බලන්න ආවා කියලා සීවටනයක් විදියට තියාගන්න ගොඩක් දෙනෙක් මොනවම හරි අරගෙන යනවා. ඊළඟට ආවේ අපි මෙතෙන්ට. ඔන්න අපේ පොඩ්ඩෝ දෙන්නට මෙතනින් මොනා හරි කොයින් දාලා ගන්න ඕනේ කිව්වා. අපි මෙතන කොයින් ටික දැම්මයින් පස්සේ අයිටම් එකක් එනවා සිලෙක්ට් වෙලා. අපිට තියෙන ඉතින් ඒක ගන්න මොනවා ආවත් ගන්න වෙනවා. තියනවා තව දෙන්න පොඩ්ඩක්. මෙහෙට කරා. ඒ කී ටැග් වල තිබුණේත් ඇක්වේරියම් එකේම ඉන්න කට්ටිය තමයි. අපි එළියට ආවා. එළියෙත් බලන්න දේවල් තිබුණා. අනේ මියා බලන්නකෝ ෂෝක් නේ. මේ බලන්නකෝ අම්මයි පුතයි නාන විදිහ. බලන්නකෝ තාත්ති දෝන්ලා දෙන්නයි ලස්සනයිද? මුහුදු සිංහය ලස්සන්ට පීනනවා. බලන්නකෝ ෆොටෝ ගන්න ගියාම අපේ චූටිමණිකට තියෙන ප්‍රශ්න. මෙතන ෆොටෝස් වලට නම් හරිම ලස්සනයි. බලන්නකෝ ඩෙකොරේට් කරලා තියෙන හැටි. එතනත් ගොඩක් ලස්සනයි නේද?
බලන්නකෝ මේ පෙඟිල්ල ලස්සනද කියලා. මෙතනත් මාරම ලස්සනයි. පෙන්ගුයින්ලා නිදහසේ පීනනවා. හරිම ලස්සනයි. ඔය අතරදී දෝන්ලා දෙන්නට හොඳ තැනක් තමයි හම්බෙලා තියෙන්නේ. බලන්නකො මොකද වෙන්නේ කියලා. පොඩි බබාලට ඉතින් වතුර කිව්වොත් වෙන මොකුත්ම ඕනේ නෑනේ. හැමදේම අමතකයි එතකොට. බොහොම අමාරුවෙන් තමයි මෙහාට ගත්තේ. ආයෙත් තව පෙන්ගිල්ල බලන්න. තාත්තට නම් ඉතින් බේරුමක් වෙන්නේ නෑ. අර බලන්නකෝ. චූටි මණිකෝ හොඳටම තෙමිලා ඉන්නේ අර. මේ දෙන්න පෙන්නන්න ඉස්සෙල්ලා අර ගත්ත කී ටැග් බලන්න ලස්සනයිද කියලා. ඔන්න තාත්තිවත් වාඩි කරලා ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ෆොටෝස් වගේකුත් ගත්තා. මේ වෙලාව හොඳටම මත්දහන. අවුව ගොඩක් සැරයි. ඒ නිසා ග්ලාස් එකෙන් පේන්නේ ඇතුලේ ඉන්න යාළුවම නෙමෙයි වැඩිපුරම. එළියේ ඉන්න අපිව. බලන්න මේ වීව් එකත් හරිය ලස්සනයි. ඇහැට පුදුම සනීපයක් තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතුනේ මොනවද කියලා ඔයගලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ලයික් එකකුත් දාන්න. අදට නවතින්නම්. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.